ඔබ දරන උත්සාහයක් මේ තියෙන්නේ. ඔබට උදව්වක් වෙනවා මේ සිල්පද ටික. ඊළඟට හොරකම් නොකිරීම, කාම මිත්‍යාචාරයට, අබ්‍රහ්මචර්යාවට ගමන් කිරීම, මේ தত্ত্বය වගේම ඔබ තව සිල්පද ටිකක් අද විශේෂ වශයෙන් සමාදන් වෙනවා නේද? බොරු කියන්නේ නැති එක, සුරාව බොන්නේ නැති එක වගේම ඔබ අද සමාදන් වෙනවා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදිය. ඒ කිව්වේ අකාලයෙහි නොකල්හි ඔබ අද ආහාර ගන්නෙ නැහැ. අද ආහාර ගැනීමේ මූලික අරමුණ මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද? ශරීරය පවත්වාගෙන යාම පමණයි. විභූෂණාය. අද වෙනද ලස්සන වෙන්න කන කෑම අද හොය කන්නේ නැහැ. නේද? හැම පැහැපත් වෙන්න කනේවා, හැම කෙට්ටු වෙන්න කනේවා, මහත් වෙන්න කනේවා, ඒ මුකුත් අද හොයන්නේ. අද හොයන්නේ එක දෙයයි, යාපනාය. මට අද මගේ ජීවිතය පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය කරන කටුක වූ හෝ භෝජනයක් නේ. එතකොට උදෑසනේ භෝජනයේ ස්වල්ප වශයෙන්ුත්, දහවල් භෝජනයේ ස්වල්ප වශයෙන්ුත් අද ඔබ භුක්ති විඳිනවා. එතනින් එහාට ඔබ අද ඝන ආහාර කිසිවක් ගන්නෙ නැහැ. එකෙන් කියන්නේ මොකද්ද? එකෙන් කියන්නේ දිව පිනවීමේ තෘෂ්ණාව ඔබ අද දවසේ 3 විටක් කරන්නේ නැහැ. 3 විටක් ඒ තෘෂ්ණාවට ඔබ ඉඩ දෙන්නේ නැහැ. අවස්ථා දෙකකදී අවශ්‍යතාවය මුල් කරගෙන ආහාර ගත්තට අද ඔබේ ආහාර ගැනීමේ අරමුණ දිව පිනවීම නෙමෙයි. ඒ නිසා අද රැයට කන්නේ නැහැ. 12න් පස්සේ අද ඔබ කන්නේ නැහැ. ඇත්තටම ලංකාවේම මිනිස්සයෝ මේ සිල්පදේ අද සමාදන් වෙනවා නම් ආහාර පිළිබඳ ප්‍රශ්නයට සැලකිය යුතු උත්තරයක් හම්බෙනවා. නේද? එයයි කෝටි 2ක් ජනතාව විකාල භෝජනා වේරමණී කියලා එක වේලක් අතෑරියොත් කොච්චර ආහාර ප්‍රමාණයක් ඉතුරු වෙයිද? ලෝකයේ එවැනි දෙයක් කළොත් දවසකට බඩගින්නේ මිය යන දහස් ගණනක් මිනිස්සුන්ට සමහර විට සති 2ක් විතර කැම දෙන්න අවශ්‍ය කරන ආහාර සම්පත් ප්‍රමාණයක් ඉතුරු වෙයි. අද වේගයෙන් ආහාර නිම වෙමින් තිබෙන්නේ ඇයි? අපේ දිව පිනවීමේ තෘෂ්ණාව නිසා. නේද? අද මිනිස්සුන්ට চিරාත් කාලයක් පරිභෝජනය කරන්නට තියෙන ධාන්‍ය වර්ග වේගයෙන් නිමා වෙමින් යන්නේ ඇයි? මිනිස්සුන්ට ධාන්‍ය උපදවන්න තියෙන බිම් කඩවල් අද වේගයෙන් නිසරු වෙමින් යන්නේ ඇයි? දිව පිනවීමේ තෘෂ්ණාවට අපි නිර්මාණය කරමින් සිටින, අපි ඇති කරමින් සිටින සත්තු ටික නිසා. අද කොරියාව වගේ රටක ගත්තොත් මිලියන ගණනක් ඉන්නවා හරක්. ඒ ඇයි? මස් කන්නම හදපු හරක්. සමහර විට රටේ ජනගහනයට වඩා වැඩි වෙන අවස්ථා තිබෙනවා. ඒ රටවල් වල මේ දිව පිනවීමේ තෘෂ්ණාවට ඔවුන් විසින් බිහි කරන, ඇති කරන හරක්. ඉතින් ඒ හරක් නඩත්තු කරන්න මිනිසුන්ට ගන්න තියෙන ආහාර ධාන්‍ය නැවත පුන්නක්කු කර පිරිනවන. දැන් එක කුකුලෙක් වුණත් අපිට කුකුල් මස් කිලෝ එකක් දෙන්නේ අපේ හාල් කිලෝ 4ක් විතර කෑවට පස්සේ. ඒක තමයි ඇත්ත. ඒ නිසානේ කුකුලෙක්ගේ මස් කිලෝ එකක් අඩුම 450කට වැඩි වෙන්නේ. කියන හාල් කිලෝ 4ක සල්ලිත් ඒකට එක්කහුව වෙනවා. ඊළඟට යා බලා ගන්න නඩත්තු වෙච්ච අය ඔක්කොම එක තමයි මේ දෙවෙන්නේ. අන්තිමටම අපි බැලුවොතින් ඇයි අපි ඒක තේරුවේ අපේ ආහාර වේලට කියලා? ඇත්තටම ගත්තොත් අපේ රස තෘෂ්ණාව පිළිබඳ ප්‍රශ්නයක් නේද? ඒකට ඉතින් මොනවා වුණත් දොස්තර මහතුරු ටික අපිට උදව් කරනවා නේද? එහෙම නෙමෙයි විටමින් ඕනේ කියලා නේද? ඒ ඇත්තන්ට පින් සිද්ධ වෙන්න පොඩි තර්කෙකුත් අපිට තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. මේ ඇත්තම කාරණේ මොකද්ද කියලා තම තමන්ගෙන් අපි අහගත්තොත් මොකද්ද තියෙන්නේ? දිව පිනවීමේ තෘෂ්ණාව නේද? අද ඔබ විකාල භෝජනා වේරමණී කියන සිල්පදය සමාදන් වෙනකොටම ඔබගේ ගාව රස තෘෂ්ණාව පාලනය වෙනවා. කෙලෙසයක්
යම් දුරකට හරි අද යටපත් වෙනවද නැද්ද? හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ. දැන් පහමාරට සිල් පවාරණය කරලා හැන්දෑවට යන ගමන් පැපිලි යන හන්දියෙන් කොත්තුවකුත් දාගෙන ගියොත් ඒ ක්ලේශය යටපත් වෙලාද? නැත. අද ගෙදර ගියත් ඔය ඇත්තෝ සිල් පවාරණය කරන්න ඕන හෙට උදෑසන. එතකොට අද රැය පුරාම ඔබ කරන්නේ රස තෘෂ්ණාව පාලනය කරගෙන ඔබගේ ක්ලේශයන් ටිකක් යම් දුරකට යටපත් කරගන්න. යම් දුරකට. ඕක හෙට උදේ ඉඳලා කරන්න ඕනි නෑ. අද දවසේ හරි ඒ ප්‍රයත්නය ඔබ දරනවා කියන්නේ ඔබට නිවන් දකින්න අවශ්‍ය කරන ආධ්‍යාත්මික සංහිඳියාව සංයමය ඔබ තුල ගොඩනගා ගන්නවා කියන එක. ඊළඟට අද දවසේ ඔබ උස්සාසන මහා ආසන නේද? උච්චාසයන මහාසයන ඔබ පරිහරණය කරන්නේ වෙනදට සමහර විට ඔබ නිදා ගන්නා වූ ඇඳට තියෙන නේද? තෘෂ්ණාව නිසා ඒ ඇඳ නැත්තම් නිින්ද යන්නේ නැති දවස් තියෙනවා. Taman නිදා ගන්න තැන එතන මාරු වුණොත් නිින්ද යන්නේ නැති අය ඉන්නා. දැන් සමහර අම්මලා කොළඹ ආවම පුතාලගේ ගෙවල් වල දවස් 5යි උපරිම. 6 වෙනි දවස් ඉඳලා යන්නේ ඒක ගැනම තමයි කතා. මොකද ඇඳ මතක් වෙනවා. මේක හරියන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ පුතේ. මට හරියන්නේ නැහැ පුතේ මේක. නේද? එයි අර ඇඳට තියෙන තෘෂ්ණාව අතාරින්න බෑ. ඒ තෘෂ්ණාව අතෑර ගන්නට බෑ කියන්නේ අපි හොයාගෙන යන්නෙම කොතනද? ඒකම තමයි. දැන් ඔබ සිල් ගන්නවලා කරන්නේ මොකද්ද? ඒ ඔබ ලොල් වෙච්ච මහා ආසනය ගැන තෘෂ්ණාවෙන් ඔබව ටිකකට හරි අයින් කරන එක. ඒ උස ආසන, ඒ සැප ආසන ගැන ඒ ආසනවල ඔබේ ශරීරය සතප්පවලා, ඔබේ ශරීරය වඩා හිඳුවලා, තැම්පත් කරවලා ශරීරයට දෙන ඒ සැපසහගත ස්පර්ශය යම් දුරකට අද දවසේ ඔබ අයින් කරලා දානවා. ඒක දියුණු තත්වයක්. ඒක මානසිකව අද දවසේ ඒ බන්ධනේ කඩා ගන්න පුළුවන් එක දියුණු තත්වයක්. මම ඔබ අගය කරනවා. මොකද ඒ සිල්පදය අපිට උදව් කරන්නේ අපේ ක්ලේශයන් යටපත් කරගන්න. පැහැදිලි නේද? දැන් හොඳට අවබෝධ කරගන්නට ඕනි දේ සිල් අපිට උදව් කරනවා කුමකටද? ක්ලේශ ධර්මයන් తాවකාලික වශයෙන් හෝ යටපත් කරන්නට. ඒකයි මට මේ කාරණා ටික ඇතුලේ ඒත්තු ගන්නන්න ඕන. සීල පාරමිතාව ඔබට උපකාරවත් වෙන්නේ ක්ලේශ ධර්මයන් තදංග වශයෙන් යටපත් කර ගැනීමටයි. ඊළඟට නච්ච ගීත වාදිත විසූක දස්සන නේද? ඔක්කොම ටෙලිනාට්‍ය ටික සින්දු ටික ඒ සිල්පදේ තියෙනවා. හන්දෑවට අහනේවා බලනේවා නේද? බලන විසූක දස්සන ඒ ඔක්කොම තෘෂ්ණාවල් නෙමෙයි. ඇහැ පිනවීමේ තෘෂ්ණාව නේද? නච්ච නාට්‍යවල තියෙන. කන පිනවීමේ තෘෂ්ණාව ගීත නේද? ඊළඟට වාදිත විසූක දස්සන මාලා ගන්ධ නේද? නහය පිනවීමේ තෘෂ්ණාව, ලස්සන මල් ආදිය සඳුන් ආදිය ගාලා ඇස මුහුණ සැරසීමේ තෘෂ්ණාව නේද? ගස් ලැබු කිරිහට්ටි නේද? ඒවා මූණේ ගාගෙන හැම පිනවීමේ තෘෂ්ණාව අද ඔක්කොම ඉවරයි. අද තමයි ස්වභාවික මිනිස්සය ඇවිල්ලා තියෙන්නේ නේද? මෙහෙම එන්නේ නැහනේ වෙන තැනකට යනකොට. ඒ නිසා ඔබ තේරුම් ගන්නට, ඔබ හොඳට අවබෝධ කරගන්නට සීලය ඔබට උදව් කරනවා කුමටද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව වැනි නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්නට දරන උත්සාහයට. විශේෂයෙන්ම කාමච්ඡන්දය පාලනය කරගන්න ඔබට සීලයෙන්, සීල පාරමිතාවෙන් ඔබට විශේෂිත වූ උපකාරයක් සලසනවා. ඒක අවශ්‍යක. බුද්ධ ධර්මයේ මට මූලිකව ඔබට ඒත්තු ගන්නන්න ඕන වෙච්ච කාරණය එය. කෙලෙස් తాවකාලිකව යට කරගන්නටයි සීලය ඔබට උදව් කරන්නේ. හැබැයි ඉතින් මේක පාරමී ධර්මයක් විදියට දිගටම පුහුණු වෙනකොට
දවසක කෙලෙස් නැති කරගන්නත් ඔබට සීලය උදව් වෙනවද නැද්ද? උදව් වෙනවා. දැන් සප්ත විසුද්ධිය ගැන සිද්ධ කරන සාකච්ඡාවේදී අපිට පේන්නේ නේද? සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට, දිට්ඨි විසුද්ධියෙන් කාංකා විතරණ විසුද්ධියට නේද? ඒක හරියට ලස්සන උපමාවකින් සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා පසේ නදී කොසල් රජතුමා සවැත් නුවර ඉඳලා සාකේත නුවරට යන්න ලස්සන අශ්වය විසින් ඇදගෙන යන ලස්සනට සරසපු රථ 7ක් පාවිච්චි කරනවා. එතුමා සවැත් නුවරින් පිටත් වෙනවා එක ලස්සන රථයක නැගලා අතරමඟදී ඒකෙන් බැහැලා තව එකකට නගිනවා. අතරමඟදී ඒකෙනුත් බැහැලා තව එකකට නගිනවා. අන්තිමටම ඒ සාකේත නුවරට යන්නේ 7 වෙනි රථයෙන්. ඒ වගේමයි නිර්වාණය නැමැති සාකේත නුවරට යන ඇත්තොත් පළවෙනියෙන්ම සීල විසුද්ධිය කියන රථයට නගින්නටම ඕනේ. හැබැයි මතක තියාගන්න සීල විසුද්ධිය කියන රථයට නගින්නට ඕනි. ඇයි? චිත්ත විසුද්ධිය කියන රථයට ගොඩවීමේ අරමුණි. නැත්තම් කොච්චර සිල් ගත්තත් වැඩක් නැහැ. ඒ කිව්වේ සීලය සඳහාම නෙමෙයි. තවත් නැවත වතාවක් මම ඒක ඔබට කියනවා සීලය සඳහාම නෙමෙයි. සීලය කුමක් සඳහාද? සමාධිය සඳහා. සීලය සඳහාම නෙමෙයි අපි රකින්න ඕනේ. සීලය රකින්න ඕනේ කුමක් සඳහාද? සමාධිය සඳහා. සමාධිය සඳහාම නෙමෙයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. ගොඩනගා ගන්න ඕනේ කුමක් සඳහාද? ප්‍රඥාව සඳහා. ප්‍රඥාව යනු අන් කිසිවක් නෙමෙයි. උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා. මේක හොඳට තේරුම් ගන්න. මේ සීලය අපේ නිවන් මඟට අදාළව විග්‍රහ කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කින් විග්‍රහ කරනවනේ අපේ නිවන් මඟ. එනම් සීල, සමාධි, ප්‍රඥා. එතකොට එතන සීල කොටසට යෝජනා කරනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නිවැරදි ක්‍රියාකාරකම් කිරීම නේද? එනම් කයෙන් වැරදි නොකිරීම, ප්‍රාණඝාත නොකිරීම, හොරකම් නොකිරීම, කාම මිත්‍යාචාරේ නොයදීම. ඊළඟට වචනයෙන් වැරදි නොකිරීම. එනම් බොරු නොකීම, කේලම් නොකීම, පරුස වචන නොකීම, හිස් වචන නොකීම. එතකොට ඒකයි සම්මා කම්මන්ත සහ සම්මා වාචා කියලා කිව්ව. දැන් ගොඩක් අතෝ හිතන් ඉන්නවා සම්මා කම්මන්ත කිව්වම මේ නිවැරදි කර්මාන්තයක් කරන එක කියලා. නිවැරදි කර්මාන්තයක් කිරීම නෙමෙයි, වැරදි ක්‍රියාකාරකම් නොකර ඉඳීමයි කයෙන් නිවැරදි ක්‍රියාකාරකම් සිද්ධ කිරීමයි. සම්මා වාචා කිව්වේ වචනයෙන් වැරදි ක්‍රියාකාරකම් නොකිරීමයි, ඊළඟට වචනයෙන් නිවැරදි ක්‍රියාකාරකම් ටික කිරීමයි. ඒක තමයි සම්මා වාචා කිව්වේ. ඊළඟට සම්මා ආජීවයත් නිවැරදි ජීවිකාවක් නේද? එනම් වැරදි වෙළඳාම්, වැරදි ව්‍යාපාර, වැරදි වෘත්තීන්ගෙන් අයින් වෙලා නිවැරදි වෘත්තියක යෙදෙමින් ජීවිතය පවත්වාගෙන යාම තමයි බුද්ධ ධර්මයට අනුව සම්මා ආජීව කිව්වේ. ඒකත් සීලයේ වැදගත් අංගයක්. එතකොට මේ තුනම එකහ වුණාම ත්‍රිශික්ෂාවේ පළවෙනි අංගය සැකසෙනවා. එනම් සීලය. එතකොට අපේ පින්වතුන්ලා නිවන් දකින්ට හිතද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු වෙනකොටත් පළමුවෙන්ම පුහුණු වෙන්න තියෙන්නේ කුමක්ද? සීලය. පළවෙනියෙන්ම සීලය. මොකද මේ ලෝකේ සීලාදී ගුණධර්ම පියවරෙන් පියවර රකින්නේ නැතුව අවබෝධයෙන්ම නිවන් දකින, ප්‍රඥාවෙන්ම නිවන් දකින පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසක් ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ නේද? එක වාක්‍යයක් අහනකොට සෝවාන් වුණා නේද? අපි කොච්චර දත් මිටි කාගෙන දඟලනවද නේද? කෝතාම සක්කාය දිට්ඨිය නැති කරගන්න බෑ නේද? විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කොහෙ නැති කරන්නද? තාම හරි දුෂ්කරයි. ඒයි අපි අර වගේ
සසර පුහුණු වෙලා ආපු ඇත්තෝ නෙමෙයි. අපි දන්නේ නැහැ අපිට මිනිස්සාත්ම කීයක් හම්බුණාද කියලා. ඊළඟට අපි දන්නෙත් නැහැ මේ මිනිස්සාත්ම හැම එකකදීම අපි සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරාද කියලා. අපි දන්නේ නැහැ. අපිට එක දෙයක් පැහැදිලි, හරි දුෂ්කරයි අපිට මේ පළවෙනි ක්ලේශ ධර්මයන් තුන යටපත් කරගන්න.